ආයිබෝවන් යාළුවනේ. ජීවිතයේ ප්‍රථම වතාවට ඔයාගේ ඇඟ ඇතුලේ තවත් පුංචි හදවතක් ගැහෙන්න පටන් අරන් කියලා දැනෙනකොට දැනෙන සතුට වචන කරන්න බෑ. ඒත් ඒ සතුටත් එක්කම මම දැන් මොනවද කන්න ඕනේ? මගේ බබාව නිරෝගීව හදාගන්නේ කොහොමද කියන බය ඔයාලා හැමෝටම තියෙනවා. ඉතින් අද මම ඔයාට කියන්න යන්නේ ඔයාගේ කුස තුල ඉන්නේ පුංචි පැටියාගේ මොළය, හදවත සහ අස්ථි පද්ධතිය ශක්තිමත්ව හදන්න මුල් මාස 3ේදී ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන ආහාර මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද අවසානයේ මම ඔයාට කියනවා උදෑසන වමනය සහ අපහසුතා මගහරව ගන්න පුළුවන් රහස් ක්‍රමයක්. හරි. මුල් මාස 3 කියන්නේ බබාගේ ප්‍රධාන අවයව හැදෙන කාලේ. ඉතින් මේ කාලෙදී ඔයාට පෝෂක පදාර්ථ 3ක් විශේෂයෙන්ම වැදගත් වෙනවා. පළමුවෙන් තමයි ෆෝලික් ඇසිඩ්. බබාගේ සුසුම්නාව සහ මොළයේ වර්ධනයට මේක අත්‍යවශ්‍යයි. නිවිති වගේ තදකොළ පැහැති පලා වර්ග, බෝංචි සහ ඇට වර්ග වලින් මේක ඔයාට ලැබෙනවා. දෙවැන්න තමයි යකඩ. දැන් ඔයාගේ ශරීරයේ රුධිරය වැඩිපුර නිපදවන්න ඕනේ. ඉතින් ඒ නිසා රතු පැහැති මස්, බිත්තර, කහමදේ හා ධාන්‍ය වර්ග වැඩියෙන් කන්න. තුන්වෙන්න තමයි කැල්සියම්. ඔයාගේ දරුවගේ අස්ථි සහ දත්වල වර්ධනයට කිරි යෝගට් සහ චීස් මේ සඳහා හොඳම විසඳුම්. දැන් අපි බලමු ඔයාගේ කැම පිගානට මොනවද එකතු කරගන්න ඕනේ කියලා. පළවෙනි දේ තමයි බිත්තර. මේක පෝෂණයේ මව වගේ. මේකේ තියෙන වොලයින් දරුවාගේ මොළයේ වර්ධනයට ඉතාම වැදගත්. අනිත් දේ තමයි පළතුරු. විශේෂයෙන්ම දොඩම්, නෙල්ලි වගේ විටමින් C තියෙන පළතුරු. ඒවා ඔයාගේ ප්‍රතිශක්තිය වැඩි කරනවා වගේම යකඩ ශරීරයට උරා ගන්නත් උදව් වෙනවා. ඊළඟ එක තමයි යෝගට් සහ මුදවපු කිරි. මේවායේ තියෙන ප්‍රෝබයොටික්ස් ඔයාගේ ආහාර ජීර්ණය පහසු කරනවා. හතරවැනි එක තමයි අලිගැට පෙර. මේකේ තියෙන සෞඛ්‍ය සම්පන්න මේදය දරුවගේ සම සහ පටක වර්ධනයට රුකුලක් වෙනවා. අපි කන්න ඕන දේවල් වගේම පරිස්සම් වෙන්න ඕන දේවල් තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒ තමයි අඩුවෙන් පිසු මස් හෝ මාළු වගේ දේවල්. ඒව කන්න එපා. ඒ වගේම තමයි පීකුතු වැනි දේවල් සීමා කරන්න. මොකද පීකුදු වල විටමින් A අධිකයි. ගොඩක් වැදගත් දේ තමයි දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න ඕන කියන මිත්‍යාව. ඇත්තටම ඔබට ඕනේ ගොඩක් කෑම නෙවෙයි. ගුණාත්මක කෑම. මම ඔයාට දැන් කියන්න යන්නේ මම ඔයාට කියනවා කිව්ව රහස් දේ. ඒක තමයි ඔයාට උදේට වමන ගතිය වැඩි නම් ඇදෙන් නැගිටින්න කලින් වියලි බිස්කට් එකක් හරි ක්‍රැකර් කෑල්ලක් හරි කන්න. ඒ වගේම දවස පුරා ටික ටික වතුර බොන්න. ඉතින් අම්මා කෙනෙක් වෙන්න පෙරම් පුරන ඔබට සහ ඔබේ පුංචි පැටියට නිරෝගී වාසනාවන්ත අනාගතයකට මම සුබ පතනවා. ඒ වගේම මේ වීඩියෝව තවත් ගැඹුරු ඉහෙලියකට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.